බලන්නේ ඇක්සිඩන්ට් එක කොච්චර අවාසනාවන්ත සිද්ධියක්ද වෙන්නේ කියලා. මෙතනදී ඇත්තටම පදිකයන් තුන්දෙනා තමන්ගේ නිවැරදි පැත්තෙන්, ඒ කියන්නේ යා දකුණු අත පැත්තෙන් ඒගොල්ලෝ පාරේ ඉස්සරහට එනවා. කියන්නේ අපි සාමාන්‍ය වාහනේ පාරේ ගමන් කරනකොට ගමන් කළ යුත්තේ රථ වාහන ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට. ඒ කියන්නේ දකුණු අත පැත්තෙන්. අපි විරුද්ධ දිශාවට කිව්වේ සමහරලාට වන් වේ තියෙන මාර්ග තියෙනවා. ඒ වෙලාවට සමහරලාට ඒක විරුද්ධ පැත්තට තමයි අපි ධාවනය කරන්නේ. ඒකට හේතුව තමයි ඉදිරියෙන් එන වාහනය පැහැදිලිව අපිට පේනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් ඇක්සිඩන්ට් එකෙන් ගැලවෙන්න එක්කෝ පැත්තකට පනින්න, ඒක නැත්නම් දුවන්න, ඒ දේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා දකුණු පැත්තෙන් ගමන් කිරීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. නමුත් මෙතන වුන් ගමන් කරනවා. නමුත් පාර පිළිබඳ අවබෝධය ගොඩක් ප්‍රමාණවත් මදි කියලා අපිට දැනෙනවා. එකක් තමයි තුන්දෙනාගේ මතේ ෆෝන් තියෙනවා. පිටිපස්සේ කෙනා ෆෝන් එක පාවිච්චි බලන්නේ නැහැ. නමුත් ෆෝන් එක ගැන අවධානයෙන් වැඩි දුර බලන්නේ නැතුව වගේ තමයි එන්න තියෙන්නේ. නමුත් මේ පළවෙනි එක තමයි ඒට ආරක්ෂාව අර අනතුරෙන් වළක්වන්න තිබ්බ. අනතුර වළක්වා ගන්න බෑ. අපිට අනතුරෙන් වෙන හානිය අඩුව අවම කරන්න තිබ්බ ඌ පාර පිළිබඳ දැඩි අවධානයෙන් ගියා නම්. එහෙම අවධානයක් අපිට පැහැදිලිව පේුන්නේ නැහැ. ඒක අවසනාවන්ත සිදුවීමක්. නමුත් පළවෙනි එක තමයි මේ කාර් රථය ඊටාම වේගයෙන් එන්නේ. පාලනය කරන්න පුළුවන් වේගයකින් නෙමෙයි එන්නේ. මොන හේතු නිසාද දන්නේ නැහැ. ඌටත් මම හිතන්නේ පැහැදිලිව පාර පේන්න ඕන. ඒක එතන වෙන අනතුර ඊටාම විශාලයි. එතන වාහනේ වදිනවා. ඊට පස්සේ පාර හරහා ලයිට් එතන ටෙලිකොම් සම්බන්ධ කණුවක් වගේ තමයි තියෙන්නේ. ටෙලිෆෝන් සම්බන්ධ ඒක කණුව පාර හරහා වැටෙනවා. වාසනාවකට වගේ පාරේ තරම් ජනාකීර්ණ වේලාවක් නෙවෙයි. නමුත් ඒක ඒ වගේ වුණා නම් තවත් මේ අනතුරේ ස්වභාවය තවත් විශාල වෙන්න තිබ්බා. අපි බලමු ඊටු ටික මොකද්ද වෙන්නේ කියලා. අපි ගත්තොත් ඒක තමයි වෙන සිදුවීම. නමුත් අතන ඒ පුද්ගලයෙක් එළියට බහිනවා. ඌ ඒතරම කලබල ස්වරූපයක් දක්වන්නේ නැහැ. වයසක පුද්ගලයෙක්. නමුත් ඒට ප්‍රතිචාර දක්වන විදිහේ පොඩි නොගැලපීමක් වගේ තියෙනවා. අපි බලමු ආපහු සැරයක් ඒක කොහොමද වෙන්නේ කියලා. ඔව්. බල්ල නම් කොහොම හරි බේරෙනවා. බල්ල කොහොම හරි ඒක අවදානෙන් මම දන්නේ කොහොම වුණාද කියලා. බල්ල කොහොම හරි බේරෙනවා. බල්ලට හොඳ ශක්තියක් තියෙනවා. يعني ඉව මොනවා හරි තියෙනවා. ඌ බල්ල ඇක්සිඩන්ට් එකෙන් කොහොම හරි බේරෙනවා. අනිත් අය වෙනවා. තවත් බයිසිකලෙත් යනවා. මේනක තමයි පාරේ ස්වභාවය. බල්ල ඉන්න නිසා එයා බල්ලට අයින් කරන්න ගියාද මේ පැත්තේ යන්න ගියාද කියලා කියන්නත් බෑ. බල්ලන්ගෙන් වෙන හානිය ඊටාම වැඩි. ඇත්තටම පාරේදී විශේෂයෙන්ම යතුරු පැදිකරුවන් ගොඩක් අනතුරු වලට මුහුණ දෙනවා මේ බල්ලන්ගේ ප්‍රශ්නේ නිසා. නිසා අනවශ්‍ය විදිහට බල්ලෝ පාරේ ඉන්න එකත් ගොඩක් අනතුරු වලට හේතු වෙනවා කියලා අපි දැකලා තියෙනවා. නමුත් මෙතනදී අපි ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. අනවශ්‍ය විදිහට ඇත්තටම පාරට එන්න එපා. ගොඩක් අය සමහරක් වෙලාවට තමන්ගේ ගමන් බිමන් වලට යද්දී තම සාමාන්‍යයෙන් තාත්තා එළියට යද්දී පුතත් වෙනවා නම් පුතා අවුරුදු 10ක 15ක හෝ අවුරුදු 5ක 6 කෙනෙක් නම් එයාත් බයිසිකලෙන් අගගෙන යන තමයි උත්සාහ කරන්නේ. මහා අවදානම් තත්ත්වයක් තමයි මහා මාර්ගය තුල තියෙන්නේ. ඒක නිසා Tamanට අවශ්‍ය නැති කාරණයකට වෙනත් පුද්ගලයෙක් සම්බන්ධ කරගන්න එපා. තමනුත් යන්න අත්‍යවශ්‍ය දේවල් වල විතරක් වාහනය භාවිතා කරන්න, මහා මාර්ගය භාවිතා කරන්න. පාරේ මාර්ගය භාවිතා කරද්දී මේ වගේ හිතා ගන්න බැරි අනතුරු සිද්ධ වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ ඊටාම මේ අනතුරු වලින් වළක්වා ගන්න ඕන. විශේෂයෙන්ම කියන්න ඕන මේ වාහන වලට ඉන්ෂුරන්ස් තියෙනවා. පාරේ ගමන් කරන අයට ෆුල් ඉන්ෂුරන්ස් නැහැ. ඒකද අත කඩලා ගියොත් අතට අතක් දාන්න බෑ. කකුලට කකුලක් දාන්න බෑ. මූණට මූණක් තියන්න බෑ. ජීවිතේට ජීවිතයක් දෙන්න බෑ. නමුත් වාහනයකට ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. ඒ දේවල් කරන්න පුළුවන්. ඒ නිසා පාරට බහිද්දී තමන් අත්‍යවශ්‍ය කාරණයකටද පාරට එන්නේ කියලා ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්. මේ වගේ අනතුරු සමානලාට සිද්ධ වෙනවා. අපිට ඒ ප්‍රමාණය පාලනය කරන්න හොඳ පුහුණුවක් අවශ්‍යයි. ඒ පුහුණුව සඳහා තමයි අපි මේ කටයුතු කරන්නේ. ඒ සඳහා හොඳ පුහුණුවක් ලබා ගන්න නැත්නම් අපි පුහුණුව නොලබා ගැනීම නිසා යම්කිසි තීරණ ගන්න බෑ. ඒ තීරණ නැගීමේ ශක්තිය තමයි මේ තියෙන්නේ. අපිට වාහන යන්න පුළුවන්. ඕන ස්පීඩ් එක යන්න පුළුවන්. අපිට නතර කරන්නයි බැරි. දැන් මේ රියදුරටත් වෙන්නේ අතන නතර කරගන්න බැරි වෙනවා වාහනය. ඒක තමයි දුර්වලකම. වාහන යන්න තමයි හදලා තියෙන්නේ. නතර කරගන්න තමයි අපහසු. තමන් ටෙක්නිකල් තවත් පාවිච්චි කර ගන්න මේ වාහන හරියට නතර කරගන්න. හරි දැන නතර කරගන්න පුළුවන්ද කියන එක. ඒ අපහසුතාවය තමයි මෙහිදී තියෙන්නේ. වාහන යන්න නෙවෙයි නතර කරන්න පුරුදු වෙන්න පළවෙනියටම. එහෙමනම් ජය වේවා.